කොහොමද ඔයාලා හැමෝටම මේක තමයි මම මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා දැක්කත් වගේ සීමා කෝස් එක ගැන මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. මම හිතනවා after level සීමා කෝස් එක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙයි කියලා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාලට සීමා කෝස් එක ගැන අවබෝධයක් ගන්නත් පුළුවන්. අද සෙනසුරාදා දවසක්. ඉතින් සෙනසුරාදා ඉරිදා ඒ කියන්නේ වීකෙන්ඩ්ස් වල තමයි මම සීමා කෝස් එක කරන්නේ. මේකට අපිට ඔන්ලයින් ජොයින් වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම රත්නපුරේ ඉඳන් කොළඹ වලට යනවා. කොළඹ විස්ඩම් බිස්නස් ඇකඩමි එකේ මම සීමා කෝස් එක කරනවා. අපිට ඔන්ලයින් ජොයින් වෙනවා නම් ඒත් සෙනසුරාදා ඉරිදා උදේ 9 ඉඳන් හවස 4 වෙනකන් ඔන්ලයින් ජොයින් වෙන්න පුළුවන්. ඒ වුණාට එක දිගට ඔන්ලයින් එහෙම ක්ලාස් එකකට මට ඉන්න අමාරු නිසා මම තීරණය කරා මම රත්නපුරේ ඉඳන් කොළඹ වලට එනවා කියලා වීකෙන්ඩ්ස් වල. මම අද ඇකඩමි එකේ වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. ඔයාලට ඒව බලලා අවබෝධයක් ගන්න පුළුවන්නේ. ඉතින් එහෙම ක්ලිප්ස් වගේක් ගත්තා. ඒ වගේම අන්තිමට අපි චුට්ටක් කතා කරමු. ඒ කියන්නේ මේ කෝස් එක මොන වගේ අයටද කරන්න පුළුවන්. එතකොට මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් ඒ වගේ දේවල් අපි අන්තිමට vlog එකේදී කතා කරමු. ඉතින් මුලින්ම කියන්න ඕනි මම A level කරේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන්. එතකොට මම මේ කෝස් එක තෝරගත්තේ බිස්නස් සයිඩ් එකත් ස්ට්‍රෝං වෙන නිසා, ඒ වගේම ෆියුචර් කැරියර් ඔප්ෂන් ගොඩක් ඕපන් වෙන නිසා. කෝස් එකේ ලෙවල්ස් ඒ වගේ මම දන්න ගොඩක් දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් වීඩියෝ එකේ අන්තිමට. ඊට කලින් අපි බලලා ඉමු එහෙනම් මම ඔයාලට විස්ඩම් ඇකඩමි එකේ කියන්නේ WTC එකේ තමයි එක තියෙන්නේ. ඉතින් මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික අපි මුලින්ම බලලා ඉමු. හරි, මේ තියෙන අපේ ලෙක්චර් හෝල් එක. යුණාට අද උදේ අපිට ලෙක්චර්ස් මොනවත් නැහැ. මොකද අපිට ටීම් බිල්ඩින් සෙෂන් එකක් තියෙනවා අද උදේ. ඉතින් මේ තියෙන්නේ මම ඒකෙදි ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක්. එහෙනම් ඒ ටිකත් බලලා ඉමු. हैरान हूँ कि कुछ भी न मांगू कभी मैं, जो तुम मेरे हो ऐसा हो क्यों
सभी है जो तुम मेरे हो। Boys, you can clap and some support them. Okay, let's go. One girl, again can join to the game. Who is හරි එහෙනම් කෝස් එකේ අද දවස ගත වුණේ එහෙමයි මගේ. අපිට හවස ලෙක්චර්ස් තිබුණා. උදේවරු විතරයි අරක තිබුණේ. ඉතින් ඒක ඉවර වෙලා ඊට පස්සේ ලෙක්චර් වලටත් ඉඳලා ඊට පස්සේ ඉතින් මං ආයේ කොළඹ වල ඉඳන් රත්නපුරේ එන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් රෑ වෙලා තමයි මෙහෙට ආවේ. හරි මම ඉතින් හිතනවා ෆිසිකල් ක්ලාසස් එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මගේ වීඩියෝ ක්ලිප්ස් බලලා පොඩි හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මේ කෝස් එකේ වැඩ වෙන විදිහ ඒ වගේ දේවල් පොඩි හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. හරි එහෙනම් සීමා කෝස් එක ගැන මම දන්න දේවල් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ. අපි එහෙනම් ඒ ගැන චුට්ටක් කතා කරමු. හරි මුලින්ම කිව්වොත් සීමා කියන්නේ Chartered Institute of Management Accountants කියන එක. ඒක UK based professional qualification එකක්. ඒ වගේම මේක සාමාන්‍ය accounting course එකක් නෙවෙයි. ඒ කියන්නේ සීමා වලින් අපි focus කරන්නේ management accounting, business strategy, finance, decision making, company management, level roles වගේ දේවල් තමයි අපි සීමා වලින් focus කරන්නේ. එතකොට සීමා කියලා කියන්නේ අනාගතේ අපිට finance manager, business analyst, management accountant, CFO වගේ position වලට යන්න පුළුවන් හොඳ qualification එකක්. ඒ වගේම සීමා කෝස් එකේ වැදගත්කම කිව්වොත් එහෙම සීමා qualification එක ලෝකේ countries ගොඩක් පිළිගන්නවා. මල්ටිනේෂනල් කම්පැනිස් වල ඩිමාන්ඩ් එකක් තියෙනවා සීමා කෝස් එකට. ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුළු UK, මිඩල් ඊස්ට්, ඕස්ට්‍රේලියා වගේ රටවල ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඒ වගේම සීමා බිස්නස් ෆයිනෑන්ස් දෙකම එකට කවර් කරනවා. ඉතින් මේ හේතු නිසා ඇත්තටම සීමා කෝස් එකට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වගේම සීමා කෝස් එකේ levels කිහිපයක් තියෙනවා. levels 4ක් තියෙනවා. පළවෙනි එක තමයි certificate level එක. ඊට පස්සේ තියෙනවා operational level එක, management level එක, ඊට පස්සේ strategic level එක. මේ levels 4 තමයි සීමා කෝස් එකේ තියෙන්නේ. අපි මුලින්ම certificate level එක ගැන කතා කරොත් දැන් මම කරන්නේත් ඒක Wisdom Academy එකේ මේ දවස්වල මම කරන්නේ ඒක මම හිතන්නේ ඒක මාස 5ක් වගේ තියෙනවා. ඔව් මාස 5ක් විතර තියෙනවා. ඉතින් ඒක ඕනිම ඒ කියන්නේ accounting background එකක් නැති අයට උනත් එතනින් start කරන්න පුළුවන්. ඒ වගේම subject 4ක් තියෙනවා. Fundamentals of Management Accounting, Fundamentals of Financial Accounting, Fundamentals of Business Economics, Fundamentals of Ethics and Governance වගේ subject 4ක් තියෙනවා. එතකොට first level එකේදී. ඊට පස්සේ second level එක ගත්තොත් operational level එක. ඒක ඇත්තටම තියෙන්නේ real business situation එකක් handle කරන්න පටන් ගන්න level එක තමයි operational level එක කියලා කියන්නේ. ඒක තියෙන්නේ costing, financial reporting, operations management කියන දේවල් තමයි එතකොට අපි operational level එකේදී ඉගෙන ගන්නේ. ඒවා ගැන ඉතින් ලොකුවට කියන්න දන්නේ නැහැ මම. මොකද තාම A levels වලට ගිහින් නැහැ නේ නිසා. ඉතින් එතකොට ගත්තොත් එම third level එක විදිහට තියෙන්නේ management level එක. මේකෙදි තමයි අපි manager කෙනෙක් වගේ decision making කරන stage එක තමයි එතකොට management level එක කියලා කියන්නේ. මේකෙදි අපි risk management, performance evaluation, financial strategy වගේ දේවල් තමයි අපි එතකොට management level එකේදී ඉගෙන ගන්නෙ. මම ඉතින් මේ levels තාම කරලා නැහැ. මම තාම ඉන්නේ පළවෙනි එකේනේ. ඉතින් එතකොට මම මේ දේවල් ගැන හොයාගත්ත දේවල් තමයි මම මේ share කරගන්නේ.
ඊට පස්සේ 4th level එක විදිහට strategic level එක ගත්තොත් මේක top management level එකක්. මේකෙදී අපි corporate strategy, risk and governance, financial policy වගේ දේවල් තමයි ඉගෙන ගන්නේ. ඉතින් මේ levels 4 ඉවර කරලා final case study pass කරාම තමයි CIMA qualified වෙන්නේ. එතකොට ඇත්තටම CIMA complete කරන්න යන කාලේ ගත්තොත් එම අපි full time study කරනවා නම් එහෙම අවුරුදු 3-4ක් වගේ යනවා. එහෙම නැතුව part time job කරගෙන වගේ study කරනවා නම් අවුරුදු 4-5ක් වගේ යනවා. ඒක ඉතින් depend වෙන්නේ exam එක pass කරන ඕගොල්ලෝ exam pass කරන speed එක අනුව තමයි ඒක depend වෙන්නේ. එතකොට CIMA කරන්න පුළුවන් කාටද? කියන්නේ CIMA කරන්න සුදුසු කවුද වගේ දෙයකට නම් CIMA කරන්න හොඳ ඇතරම කොමර්ස් ඒ කියන්නේ accounting students ලාට ඒ වගේම මේ level කොමර්ස් කරපු අයට ඒ වගේම business career එක හිතන අයට management side එකේ jobs ඒ කියන්නේ එහෙම කරන්න කැමති අයට ඒ වගේම foreign jobs aim කරන අයට වගේ ඉතින් ඔයාලට ඕනි නම් ඕනිම කෙනෙක්ට තමන්ට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් CIMA course එක ගොඩක් හොඳයි කරන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ CIMA තියෙන ඉන්ස්ටිටියුට් ගත්තොත් එම Wisdom Business Academy එක Achievers වගේ ඉන්ස්ටිටියුට් වල CIMA තියෙනවා. මම කරන්නේ දැන් Wisdom Business Academy එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයාලටත් පුළුවන් CIMA කරනවා නම් Wisdom Business Academy එකත් එක්ක එකතු වෙලා කරන්න. ඒ කියන්නේ දුර ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් online join වෙන්න පුළුවන්. ඉතින් එහෙම එකතු වෙලා කරගන්න පුළුවන්. හරි එහෙනම් ඒ ටික තමයි මම ෂෙයා කරගන්න හිතපු ඩීටේල්ස් ටික. ඒ කියන්නේ මමත් ගොඩක් දේවල් දන්නේ නැහැ. මොකද මමත් තාම පටන් ගත්තා විතරයි. ඉතින් මම මගේ ක්ලාසස් වල සර්ලාගෙන් අහගෙන ඒ වගේම CIMA කරපු අක්කලා අයියලාගෙන් අහගෙන එහෙම දැනගත්ත දේවල් තමයි ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් අන්තිමට කියන්න ඕනි accounting විතරක් නෙවෙයි business side එක develop කරගන්න professional qualification එකක් හොයනවා නම් CIMA කියන්නේ strong option එකක්. local companies වගේම foreign market එකෙත් demand එකක් තියෙන qualification එකක් තමයි ඒ කියන්නේ හොඳ demand තියෙන qualification එකක් තමයි CIMA කියලා කියන්නේ. ඒ වගේම ඉතින් අපිට සර්ලත් කියපු විදිහට CIMA කියන්නේ easy course එකක් නෙවෙයි. dedication, time management, discipline තියෙන්න ඕනි. ඉතින් මං හිතනවා හැම තියෙන ඕනිම කෙනෙක්ට මේක හොඳට කරගන්න පුළුවන්. දැන් මං හිතන්නේ අපේ රිසල්ට් ආවටත් පස්සේ කියන්නේ 2025 level ලියපු අයගේ රිසල්ට් ආවට පස්සේ අලුතෙන් batch එකක් පටන් ගන්නවා. ඉතින් ඒකට join වෙලා හරි ඔයගොල්ලන්ට පුළුවන් CIMA course එක කරන්න. ඉතින් හැමෝටම good luck. කරන හැමෝම හොඳට කරන්න ඉතින්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක කාටම හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් thank you so much වීඩියෝ එක බලපු හැමෝටම මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.